Hi, hello. Welcome to my YouTube channel. It's me, Honey. අද මට හිතුණා මම බොඩිමේ ඉන්නේ. අද මගේ night time routine එක vlog එකක් ගේන්න. ඉතින් මම අද කහබත් එකක් තමයි හදන්න හිතන් ඉන්නේ. හැබැයි ඒ කහබත් එක හදන්නේ මගේ බොඩිමේ මට දැන් මේ තියෙන දේවල් දාලා. බොඩිමේ දැන් චිකනුත් නෑ. තියෙන්නේ බිත්තර. ඉතින් අපි බිත්තරත් එක්ක ගැලපෙන විදියකට කහවත් එක හදාගමු. මම දන්න සමහරු මේක කනවත් ඇති. ඒක කාලා නැති අය try කරලා බලන්න. මෙහෙම මේක මාර රහයි. මේ විදිහට හදාගත්තොත් ඔයාලට ඇත්තටම chicken නැතුව කන්න පුළුවන්. කහබත් එකයි මේ මම හදන්නේ. හරිම simple විදියට තමයි දින එක අද. ඉතින් අපි බලමු මම ඒක කොහොමද හදන්නේ කියලා. මෙන්න මේ තඩි ලුණු ගෙඩිය තමයි අද මම පාවිච්චි කරන්නේ ඔක්කොටම මම හදන්න යන. එක හෙන්නම ලොකුයි ළමයි මනිමන්ත මාර ලොකුයි එක. තව මම ගත්තා මේස් කරල් 3ක් පොඩි සුදු ලුණු බික කරපිංචා රම්ප. වෙන මොකක්වත් නෙමෙයිනේ මම අද හදන්නේ සීනි සම්බෝල එකක්. සීනි සම්බෝලයි බිත්තර තම්බල කහබත්. ඉතින් කාලා ඇති ගොඩක් අය මොකක් වගේ try කරලා බලන්න. ඔක්කොටම කලින් බිත්තර ටික තැම්බෙන්න තියෙනවා. මොකද ඒක තැම්බෙන්න ගොඩක් වෙලාවක් යනවානේ. මම මුලින්ම හිතුවේ නම් එක බිත්තරයක් තම්බනවා කියලා. ඊට පස්සේ මම ඕක තැම්බෙන්න තියලා තව බිත්තරයක් ඇඩ් කරා දෙකක්ම කනවා කියලා හිතලා. ඒක වීඩියෝ එකේ නෑ. කාවත් එක හදන්න හාල් ඕනේනේ. ඉතින් හාල් ටික ගන්නවා. මේ ඔය වෙනම shopping bag එකක වගේ තියෙන සුදු කැකුළු හාල්ලා කියලා. මම normally එදිනෙදා කන්න පාවිච්චි කරන්නේ කීරි සම්ප. කීරි සම්බ අර 260ට තියෙනවනේ ෆුඩ් සිටි එකේ අන්න එක තමයි පාවිච්චි කරන්නේ. නිපුණ එක නම් ගණන් මම හිතන්නේ. ඉතින් හාල්ලෙම මට එක්කෙනෙක් ඇති ගාන තමයි අරගත්තේ. අද ටිකක් වැඩිපුර බඩගිනි හින්දා චුට්ටක් වැඩිපුර දාගත්තා. නැත්තම් මම අර කප් එකකින් එකයි සාමාන්‍යයෙන් මම කනවා නම් කන්නේ. මං ගාව තියෙන රයිස් කුකර් එකත් ගොඩක් චූටි. ඉතින් ඒකට දාන්නත් පුළුවන් ග්‍රෑම් 500ක් වගේ වෙනකන් විතරයි. ඉතින් මම ඔය ටික හොදලා තියාගත්තා. ඊළඟට මම යන්නේ සීනි සම්බෝලයකට ඔය ලුණු ටික හොඳට අනා ගන්න. එක තෙලට දාන්න කලින් හොඳට අනා ගන්න එපයි අපි. මට ළමයි ඔය ඕක කර කර ඉන්නකොට අමතක වුණා කියන්නකෝ මේ ටෙම්පරාදුවට ඕන ලුණු ටික තියන්න. ඉතින් මං ආයෙ අරකට දාපු ටිකක් ආයෙ පැත්තකින් තිබ්බා අරගෙන ලුණු. ඔය අතරේ අපි බිත්තර ටිකත් හොඳට තැම්බිලා බිත්තර දෙකත් ඊළඟට මම පෑන් එකක් රත් වෙන්න තියනවා. ඊට පස්සේ ඒකට පොල් තෙල් දාගන්නවා. මම මේ හදන්නේ කහබත් එකට ඕන කරන ටෙම්පරාදු එක. ඔයාලා දන්නවනේ ඉතින් ඒකට ටෙම්පරාදුක් අපි හදනවා සාමාන්‍යයෙන් ලුණු, කරපිංචා, සුදු ලුණුත් දාන්න පුළුවන්. මම දානවා මේකේ චුට්ටක් විතර. ඔයාලා සුදු ලුණු රසට ගොඩක් කැමති නම් සුදු ලුණු ටික වැඩිපුර දාගන්න පුළුවන්. ඉතින් මේකට මේ කරපිංචා එහෙම ගොඩාක් දැම්මාම කහබත් එක හරිම රසයි. ඉතින් ඔය විදිහට ඔය ටෙම්පරාදු එක තෙලට දාලා චුට්ටක් කලවම් කරලා හොඳට ටෙම්පරාදු වෙන්න තියනවා. ඒ අතරේ ලුණු එකට මම දාගන්නවා ලුණු සහ කහ දාලා හොඳට මික්ස් කරගන්නවා. මම සාමාන්‍යයෙන් ඔය වෙලාවට සියඹලා ඇටයක් වගේ එකතු කරගන්න හොඳ ඇඹුල ගතියක් එන්න. මට ඕක අමතක වෙලා එදා. මම ඒක ආයි දාගන්නවා මේ ඉස්සරහට ඔයගොල්ලෝ බලන්න. ඉතින් ඕකත් හොඳට ඔහොම කලවම් කරගන්නවා ලුණු ටිකත්. අපි ඉතින් බලමු දැන් මේ අතරේ අපේ කහබත් එකට ඕනි කරන ටෙම්පරාදු එකත් හැදිලා තියෙන්නේ. ඊට පස්සේ මම කහ ටිකක් දාගන්නවා අපේ හාල් එකට. අපි කහබත් එකක්නේ හදන්නේ. ඉතින් හොඳට කහ තියන්න ඕනි. හොඳට කහ ලස්සන කහ පාටක් බත් එකට එන්න. ඊට පස්සේ ওই විදිහට චුට්ටක් ඕක කවලම් කරගන්න ඕනේ හාල් එකත් එක්ක. දැන් අපේ අර ටෙම්පරාදු එක හොඳට ටෙම්පරාදු වුණාම පොඩ බැබෙන ගතියට වගේම තියන්න ලුණු ටික. ඊට පස්සේ මම දාගන්නවා අපේ ඒ අර කහ එකතු කරපු හාල් ටික. ඉතින් මම ඔය අතරේ තව කහ ටිකක් දානවා මේකට. මොකද මට හිතුණා කහ පාට මදි කියලා. මම කැමති කහබත් එක හොඳ කහ පාට කරලා තියෙනවට. සමහරව කැමති ලා කහ පාටට. ඉතින් තමන්ගේ ප්‍රෙෆරන්ස් අනුව ඒක දාගන්න පුළුවන්. පස්සේ ඕකටත් හොඳට කලවම් කරලා ඕක හොඳට ටෙම්පරාදු වෙන්න තියනවා. මේතන මේ හාල් ටික ටෙම්පරාදු වෙන තරමට තමයි කහබත් එක රස වෙන්නේ. ඉතින් මේ විදිහට හදුවම කහබත් එක විතරක් වුණත් කන්න පුළුවන්.
ඒ තරම් මේක රසයි. මොකද හොඳට අර කරපිංචවල අර තියෙන සුවඳ ඒකේ රස ඔක්කොම මේකට උනලානේ තියෙන්නේ. ඉතින් ඊට පස්සේ දැන් මම ඕක හොඳට ඔන්න ඔය ගානට වගේ කරවුණාට පස්සේ දාගන්නවා ඒක රයිස් කුකර් එකට. ඊට පස්සේ ඒකට අවශ්‍ය පදමට ලුණු දාගන්න ඕනේ. ලුණු ගොඩාක් වැඩි කරන්න එපා. එතකොට බත් එක කන්න බෑ ලුණු රසයි. ඊට පස්සේ ඔකට පොල් කිරි දානවා. ඔයාලට වතුරේ හදන්නත් පුළුවන්. හැබැයි පොල් කිරි දාගත්තාම ගොඩක් රසයි. ඉතින් ඊට පස්සේ හොඳට ඒක කලවම් කරලා ඔක වත් එක ඉදෙන්න දෙනවා. මම මේ වෙලාවේදී පොල් කටු හැන්දක් පාවිච්චි කරන්නේ මේ ඕගොල්ලෝ ඕම කලවම් කරද්දී රයිස් කුකර් එකේ හැන්ද පාවිච්චි කරන්න එපා. ඔය පේනවනේ මට වෙලා තියෙන දේ කහ පාට වෙලා. ඒක අයියෝ මම කලින් පාවිච්චි කරලා දැන් ඒක කහ පාට ඒ ස්ටේන් එක වගේ තියෙන එක යවන්නවත්. ඉතින් අපි ඔය අතරේ හදාගමු සීනි සම්බෝල එකට. මම තෙල් තාච්චිය අරගෙන මේ තාච්චියට තෙල් ටිකක් දාලා ගොඩක් වැඩි කරන්නේ නැහැ ගොඩක් අඩු කරන්නේ නැහැ. ගානකට තෙල් ටිකක් දාලා ඊට පස්සේ අපි අර හොඳට කලවම් කරගත්ත කහ ලුණු දාලා කලවම් කරගත්ත ලුණු ටික දාගන්නවා. ඊට පස්සේ පොඩ්ඩක් අඩු ගින්දරේ තියන්න. මොකද අඩු ගින්දරේ තියෙනකොට ඔය ලුණු ටික හොඳට තෙල් එකේ තැම්බෙනවා. ඒ විදිහට තියලා ඊට පස්සේ ඔබ හොඳට තැම්බුනහම මම සාමාන්‍යයෙන් දාන්නේ මිරිස් කුඩු කෑලි මිරිස් දාලත් හදන්න පුළුවන්. මම එක දවසට එක විදිහට හදනවා මට හිතෙන විදිහට. ඉතින් අද මට හිතුනේ මේ මිරිස් කුඩු දාලා හදන්න. ඉතින් මිරිස් කුඩු ටිකක් දාගෙන ඕක හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ පොඩ්ඩක් ටෙම්පරාදු වෙන්න තියනවා. ඉතින් මම ඔය අතරේදී දාගත්ත සියඹලත් ඔය තෙල් තාච්චිය තියෙද්දි ඊට පස්සේ ඕකට දාගන්න සීනි. අනිවාර්යයෙන්ම සීනි දාන්න එපා. ඉතින් සීනි සම්බෝලයකට දැන් අපේ සීනි සම්බෝල ටික හරි ඒක හොඳට හැදිලා තියෙන්නේ. මොන විදිහට තමයි සීනි සම්බෝල එක තිබ්බේ. ඒක ඔහොම තියන්න මේ තව කළු පාටක් වගේ වෙන හොඳ ලස්සන පාටකට එනවා සීනි සම්බෝල එක. ඉතින් දැන් තාම මගේ කහබත් එක හැදිලා නැහැ. මම ඒ අතරේ සිංක් එක මැද ගන්නවා. අපි අනිවාර්යෙන් මේක කරන්න ඕනේ. නැත්තම් මේ සිංක් එකේම අපි මැදින් නැතුව තිබ්බොත් ජරාව බැඳිලා තියෙනවා අර කහට ගතිය. ඉතින් මම හැමදාම සාමාන්‍ය පුරතක් විදිහට උයලි කරනාට පස්සේ සිංක් එක අනිවාර්යෙන් මැද ගන්නවා. ඔය විදිහට හොඳට වටේට සබන් යන විදිහට දාලා ඔක්කොම හොඳට මතුල්ල ගන්න ඕනේ ටැප් එකත් එක්කම. දැන් අපි මම බිත්තර ටිකක් සුද්ධ කරගත්තා. සීනි සම්බෝල එකත් හරි. ඉතින් බත් එක දැන් වෙනකන් තමයි බලන්නේ. ඒ අතරේ මම ගෙනාව කෑලි මිරිස් එක. මගේ කෑලි මිරිස් එක ඉවර වෙලා කලින් අර ගෙදර කොටපු කෑලි මිරිස් ඉවර වෙලා. ඉතින් අද තමයි පළවෙනි පාරට කඩෙන් කෑලි මිරිස් ගෙනාවේ. දැන් ඉතින් ඕකත් ආයි ස්ටොක් කරගන්නවා ගානට. ඉතින් බත් එක තැම්බෙනකම් ඕක තමයි ඉතින් මගේ වැඩේ. අපේ කහ බත් එක රෙඩි. මේක දැන් අපි කූරු ගන්න ඕනේ. ඉතින් මගේ චූටි පොල් කටු හැන්ද පේන්නේ නැහනේ. මෙතින් මගේ චූටි පොල් කටු හැන්ද ඉතින් මම මේකෙන් එක මෙහෙම හොඳට කූරු ගන්නවා. මම මේක කූරු ගාලා ටිකක් වෙලා තියලා තමයි ඊට පස්සේ කන්නේ. කහ බත් එක හොඳ නිවුනට පස්සේ මෙහෙම කූරු ගෑවා. අනේ මේක මීටර ලස්සනයි යන්නේ මේ කැම් එකට පේන්නේ නැහැ හරියට. හරිම නරකයි කැම් එක. මම දැන් මේක චුට්ටක් මේ විදිහට ඇරලා තියනවා. එතකොට මේක නිවෙනව ටක් ගාලා මට දැන් බඩගිනි. දැන් වෙලාව 10:20යි. මම මේක හදන්න ගත්තේ 8ට. ඉතින් අද වීඩියෝ එක කරද්දී ඒකත් එක්ක ගොඩාක් වෙලා ගියා. මේක හදන්න හැම වෙලා යන එකක් නෙමෙයි. මේක දැම්මට මට සෑහෙන බඩගිනි. මම පෙන්නන්නම් මේක බෙදාගත්තාම කොහොමද තියෙන්නේ කියලා. අපි බ්ලොග් කරන එකත් ලේසි නෑ නේද? දැන් බලන්න මම වෙන්දට මේක හදනවා පැය භාගෙන් විතර. අද ඉතින් පැය දෙකමාරක් විතර ගිහිල්ලා තියෙනවා. අනිත් එක මට එහෙම වීඩියෝ කරලා ගොඩක් පුරුදුත් නෑ. ඉතින් මම සැනිසෙක් තමයි කට් කර හදන්නේ. ඉතින් අපි බලමු මේක කොහොමද දැන් තියෙන්නේ කියලා කතා කරන්න නැතුව වෙන්න. ටඩා! ගොඩාක් වෙලා බඩගිනි ඉඳලා ඔන්න දැන් තමයි කන්න යන්නේ. ඔය විදිහට අපි පිටරේ තනාගෙන සීනි සම්බෝලක් දාගෙන හොඳට කහබත් එක අනලා කන්න තමයි තියෙන්නේ. ඇත්තටම රයිස් ෆ්‍රයිඩ් රයිස් එහෙම ක්‍රේවින් එකක් ආපු දවසට මම ගොඩක් වෙලාවට ඕක හදා ගන්නවා. අපරාධනේ මා ගානක් වියදම් කරන්නේ තනියෙන් කන්න. ඉතින් මම දැන් කන්න තමයි හදන්නේ. මේ යූඩෙමි කෝස් එකක් තියෙනවා මට බලන්න. මම ඒකත් බලන්න ගමන කෑම එකත් කනවා. එතකොට මට වෙලාව ඉතුරු කරගන්න පුළුවන් වැඩ කරගන්න.
එහෙනම් අදට මගේ මේ බ්ලොග් එක ඉවර කරනවා. ඉතින් ඔයාලා මේ බ්ලොග් එක එන්ජොයි කරන්න ඇති කියලා මම හිතනවා. ඔයාලා මගේ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, පහලින් ඔයාලට හිතෙන දේවල් කමෙන්ට් කරන්න, මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මං ආයේ එනකම් ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් hina වෙලා ඉන්න. බයි බයි.